අපි මේ උදෑසනම අපි සූදානම් වෙන්නේ මේ අපේ විහාරස්ථානයේ විදෙන් වතුර පුරවලා මේ ජනතාවට අනාථ ජනතාවට අපේ ජනතාවට වතුර ගෙනියන්නයි මේ සූදානම් වෙන්නේ. මේක පෙරත් අපිට පුළුවන් විදිහට අපි වතුර ලබා දුන්නා. ඒ වගේම කෑම ලබා දුන්නා. ඒ නිසා අපි මේ පිරිසක් එකතු වෙලා මේ අවස්ථාවේ දැන් අද මේ උදෑසනක්කෙම අද පුරපසළොස්වක පොහොය දවසේම මේ වතුර පානීය ජලය සූදානම් කරගෙන දැන් අපි හංවැල්ල ප්‍රදේශයට යන්නයි සූදානම් වෙන්නේ. අපේ අසරණ වෙච්ච ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා අපි මේ පුංචි සීපාදස්ථාන විහාරස්ථානයෙන් දායක පිටුතුන්ගේ සම්බන්ධතාවය උඩ මේ කර්තව්‍ය මේ දිනවල අපි කරගෙන යනවා. ඒ නිසා මේ හැමදෙනාටම මේ වෙලාවේ වේශනයටපත් වෙච්ච හැමදෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ලැබිලා ඉතා ඉක්මනින් ඒ අයට මේ යථා තත්ත්වයට පත් කරගන්න ලැබේවා කියන එක අපි අපේ එකම ප්‍රාර්ථනාවයි. ඒ වගේ අද පුරපසළොස්වක පොහොය දවසේ අපි මිය පරලෝකීය අයට පින් අනුමෝදන් කරන්න මෙම විහාරස්ථානයේ පහම් පින්කමක් පවත්වලා ඒ අයට පින් දෙන්න, ඒ වගේම අවතන් වෙච්ච අයට ආශිර්වාද කරන්න, නිරෝගී සම්පන්නිය ලැබෙන්න, ඒ වගේ අපේ රටට කරදරයක් හිරිහැරයක් නැතුව ඉදිරියට සබහා ධර්මයෙන් විපස් නොවි අපේ සබහා ධර්මයේ ආරක්ෂා කර ගැනීම, සබහා ධර්මයෙන් අපි හැමදෙනාම ආරක්ෂා වෙන්න. ඒ වගේ අපි කල්පනා කරන්න ඕනේ අපේ මිනිස්සු වශයෙන් අපි හිතන්න ඕනේ අපි සබහා ධර්මයට හානි කරන්න හොඳ නැහැ කියලා. හුඟක් දෙනෙක් අද තියෙන සබහා ධර්මයට හානි කරනවා. ඒක එච්චර ඒ වගේ විපාකද කියලා අපිට සමහර වෙලාවට හිතෙනවා. අපි හුඟක් දෙනෙක් ගස් කොළන් කපනවා, පස් කඳු කපනවා, ගල් කඩනවා, මේ වගේ දේවල් සිද්ධ කරලා සබහා ධර්මයට හානි කරනවා. එහෙනම් සබහා ධර්මයට හානි කරන්න හොඳ නැහැ. අපිට සබහා ධර්මයේ තියෙන අපිට ජීවත් වෙන්නනේ. අත්‍යවශ්‍ය දෙයකට හැරෙනකොට එහෙම කරන්න හොඳ නැහැ. තව මේ වෙලාවේ හැටියට බැලුවාම අපිට අහන්න ලැබෙන්නේ හරි දුක් ගැනවිලි. අහන්න මේ මෑතකදී අපිට දැනගන්න ලැබුණා අර දකුණෙන් ආපු අර ළමයින්ට හිරිහැර කළා. හිරිහැර කළා බෝට්ටු අරගෙන යන්න. මොනවද මේ කරන්නේ? මේ වගේලා කරන්න එපා. මේ වෙලාවේ හැටියට මේ ලැබෙන මේ බඩු බාහිර ආදී දේවල් ඒවා කිසි දෙයක් ගම් වතුරේ යට වෙච්ච අයට ලබා දෙනව හැරෙන්න ගම් වතුරේ යට වෙච්ච නොගිය මේ ගොඩ බිමේ ඉන්න අය මේ වෑන් ඇත්ත වශයෙන්ම ලුණුවත් මුහු වුණොත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනුව සිද්ධ වෙන්නේ පින්නතුනේ මහා විශාල පාප කර්මයක් සිද්ධ වෙනවා. සතර අපායේ තමයි ඉපදෙන්නේ. මන් දැකිමු. දැන් අපි උදාහරණයකට ගත්තොත් බලන්න ඔය අපි හලාවත පැත්තේ යනකොට නාත්තන්ඩි පැත්තේ යනකොට උදේට සමහර අය වතුර එනකන් ටැක්ටරේ එනකන් මේ වගේ ටැක්ටරයක් වතුර අරගෙන එනකන් බූලි තියාගෙන පාරේ ඉන්නවා. ඇයි මොකද්ද මේ? මේ පෙර සංසාරේ කරපු දේවල්. මේ ජලයට හානි කරන්න එපා. මේ ජලය තියෙන අපිට ජීවත් වෙන්නනේ. සබහා ධර්මයේ තියෙනවා අපිට හුස්ම ගන්න. ඉතින් ඒක මේක අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් හරි වටිනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඊටාම හැමදෙනාම සත්භාවයෙන් කටයුතු කරන්න. දැන් අපි ඇඳුම් ගිහින් දෙන්න ගියාම ඇඳුම් ගන්නේ හුඟක් දෙනෙක් ගොඩ බිමේ ඉන්නේ. පොල් ටික අරන් ගියාම ගන්නේ ගොඩ බිමේ අය. බත් පැකට් එක ගන්නේ ගොඩ බිමේ අය. අර යට වෙච්ච ඇයට මොකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි හැමදෙනාගෙම මේ වෙලාවේ අපි කියනවා දැන් විදේශ රටවල් වලින් අපේ රටට ආධාර උපකාර ලබා දෙනවා. ඒ නිසා ඒවා කිසිම දෙයක් මේ වේශනයට අහු නොවිච්ච අය ගන්න එපා. ගත්තොත් අනිවාර්යයෙන්ම ඊගාව ආත්මේ සතර අපායේ ඉපදිනවාමයි කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මම කරුණාවෙන් අපේ හැම දිනාටම කියා හිටනවා මේ වෙලාවේ හැටියට අපි වාද ભેදයෙන් තොරව සියලු දෙනා එකතු වෙන්න ඕනේ. දැන් පාර්ලිමේන්තුව දිහා බලන්න, රට පාලනය කරන අය බලන්න. ඒ අය ගහ ගන්නවා. පොඩ්ඩක් ඉන්නකො කකුලෙන් අදින්න නැතුව මේ තව අවුරුදු කීපයක් තියෙනවානේ මේ රජයට යමක් කරන්න. ඒ දැන් කකුලෙන් අදිනවා. හැමදෙනාම කකුලෙන් අදින දේවල් තමයි කරන්නේ.
ඉතින් ඒව කරන්න එපා. ඔය අය හැම දෙනාම සියලු දෙනාම මේ වෙලාව හැටියට මේ වේශනයත් එක්ක කවුරුත් ಜಾති ભેද, කුල ભેද, පක්ෂ ભેද නැතුව කවුරුත් එකට එකමුතු වෙලා කටයුතු කරන්න. මේ වෙලාවේ මේ වෙලාවේ මේ ඡන්ද ජයග්‍රහණයක් ගන්න සූදානම් වෙන්න එපා. සමහර අය අපි වත් අරන් ගියාම ඒවා වෙන අය බෙදෙනවා. එහෙම ඕනේ නැහැ. ඒක අවශ්‍යතාවයක් නැහැ. එහෙම කරන්න එපා. කියන එක තමයි අපේ එකම ඉල්ලීම. ඒ නිසා අද මේ උතුම් පොහොය දවසේ අපි මතක් කරනවා, සිහිපත් කරනවා සියලු දෙනාටම මේ වේශනයේට අහුවෙච්ච ඒ වගේම ඒ මරණයට පත් වෙච්ච හැම දෙනාටම සංසාරයේ වසන තුරා කවදාවත් මෙවැනි අකල්මන් වලට ගොදුරු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේදී අපි නිහඬ වෙනවා. දැන් තව සුවල්ප මොහොතකින් අපි පිටත් වෙලා යනවා ඒ පානීය ජලය ලබා දීම සඳහා. හැමතෙම තෙරුවන් සරණයි.